අපරාධ රාජ්‍ය මහනිලමේ ඔව් බුද්ධි මහනිලමේ අන්දරේ හරි ට්‍රැක් එකට ඇවිත් වගේ කොච්චර හොඳද බුද්ධි ඔව් මහනිලමේ මටත් අදාහ ගන්න බෑ මොකද්ද බුද්ධි වෙලා තියෙන වෙනස මහනිලමේ අන්දරේ කිව්වා රටක රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ කියලා අප්පරිසිරි මරුනේ බුද්ධි වෙන මොනවද කිව්වේ මහනිලමේ රටේ පවතින්න පුළුවන් ජනතාව පත් කරගත්ත ආණ්ඩුව විතරයි කිව්වා එළ බුද්ධි එළ මහනිලමේ අපරාධ රාජ්‍ය විනාශ කරනවා කිව්වා අඩේ අප්පා බුද්ධි මරේ මරුනේ මහනිලමේ අපට නොදැනීම අන්දරේ වෙනස් වෙලානේ ඔව් බං ඒක කොච්චර හොඳද මහනිලමේ හිතන්නේ කොතනද ඔය අන්දරේ වෙනස් වුණ ටර්නින් පොයින්ට් එක මට හිතෙන්නේ බුද්ධි අන්දරේ පියවරෙන් පියවර වැඩේ ක්‍රියාත්මක කරලා කියලා එහෙමද මහනිලමේ ඔව් බුද්ධි අන්දරේ නියම හීන් නූල් කාර්යයා අප්පට සිරි මහනිලමේ මිනිහා ඉස්සරත් එහෙමද අපෝ යෝ බුද්ධි අන්දරේ කී දෙනෙක්ගේ කණින් රිංගුවද ඒ කාගේද මහනිලමේ ඇයි බං 65 හදපු පක්ෂයට 94 ඇවිල්ලා පරණ ඔක්කොම කපාගෙන ඇවිත් නායකයා උන එකම මදිද ඒක නම් ඇත්ත මහනිලමේ ඉතින් බුද්ධි කජුසීයගේ කණින් රිංගුවා ඒ කියන්නේ කජුසීයටම කියලා තැනක් හදාගෙන රටේම අයගේ ෆයිල් ටික එකතු කරගෙන වෙලාවට කජුසීයව හලලා මහපොටුවටත් ඇවිත් කජුසීයා තිරේ දැම්මා කියන්නේ සුළුපොටු දෙයක්ද බං මහනිලමේ මේ යකා අදහන්න වටින පොරක්නේ ඒක තමයි බං කියන්නේ එතකොට මහනිලමේ අපරාධ රාජ්‍ය විනාශ කරන්න මිනිහා ස්ටාර්ට් එක ගන්නවා ඇත්තේ කොතනින්ද බුද්ධි මෑන් ඉස්සෙල්ලා තමන්ගේ ආරක්ෂාව හදාගත්තා ඔවුනේ මහනිලමේ විසරෝනවා කියපු මිනිහාගේ ආරක්ෂක යුනිට් එක ඩබල් කරගත්තා ඔව් බං ඇයි මහනිලමේ ගන්නේ නෑ කියපු හෙලිකොප්ටර් දෙකම ගත්තා ඊළඟට බුද්ධි ඔය මන්දිර ඇතුලේ කුමන්ත්‍රණකාරයෝ ඉන්නවා ඔව් මහනිලමේ ඒකද අන්දරේ මන්දිර අතෑරියේ ඔව් බං ඔය වගේ ගේමකට බහිනවා නම් හරි තැනක් තියෙන්න ඕනේ හොඳ විශ්වාසවන්තයෙක් ළඟ ඉන්න ඕනේ ඔව් මහනිලමේ ඒකට බුද්ධි හොඳම තැන තමයි වීලායක ඔව් මහනිලමේ ඒ වගේම බුද්ධි සෑම සාර්ථක පිරිමියෙක් පිටිපස්සේම සාර්ථක ගැහැණියෙක් ඉන්නවා කියනවනේ හරි මහනිලමේ දැන් අන්දරේ ආරක්ෂාව හදාගෙන ඉවරයිනේ ඔව් බුද්ධි ඊට පස්සේ අන්දරේ කෙලින්ම ගේමට බැස්සා එතන ස්ටාර්ට් එක ගත්තේ කොහොමද මහනිලමේ බුද්ධි තමන් වටේ හිටපු ජෙප්පෝ වෙනුවට කැලණි බැචාලා ගෙනත් පුරව ගත්තා වාඩියේවත් හිටියේ නැති කෙප වසන්තයා වගේ උන් ළඟට ගත්තා ඒ මොකටද මහනිලමේ ඌ ළඟට ගත්තේ ඇයි බුද්ධි අපරාධ රාජ්‍යයක් එක්ක හැප්පෙනකොට සල්ලි ඕනේ කෙප්ප වසන්තයා සල්ලි හොයන්න දක්ෂයා ඔව් මහනිලමේ ඊට අමතරව බුද්ධි සල්ලිකාරයෝ ටිකත් ලං කරගත්තා ඔව් මහනිලමේ දැන් බුද්ධි අන්දරේ ස්නාහ ස්තන්නද්දයි ඔව් මහනිලමේ ඊට පස්සේ බුද්ධි කෙලින්ම ගේමට බැස්සා මහනිලමේ මේ වනේ සුපිරි ගේම් ඔව් බුද්ධි ඉස්සෙල්ලාම බිම්මලයා ගොඩා කරලා කන්ටේනර් ටික පන්න ගත්තා ඔව් මහනිලමේ බිම්මලයා කොච්චර ගොඩා වුණාද කියනවා නම් මුලදී කන්ටේනර් පැන්නුවේ මම තමයි කියා රූපවාහිනී සංවාදات තිබ්බනේ ඔව් බුද්ධි ඒ ටික වෙන අතරතුරේ කෙප්ප වසන්තයා හාල්ද ලුණුද සීනිද ඔය හැම එකෙන්ම කොමිස් ටික එකතු කරගත්තා ඔව් මහනිලමේ අන්තිමට බුද්ධි රීෂෆල් එක කරලා බිම්මලයට වැඩේ දුන්නා ඉතින් මහනිලමේ බිම්මලයට ෂොට් එක දීමෙන් කොහොමද අපරාධ රාජ්‍ය විනාශ වෙන්නේ බුද්ධි බිම්මලයට වැඩේ දීමෙන් අපරාධ රාජ්‍ය විනාශ වෙන්නේ නෑ හැබැයි ඒකෙන් අපරාධ රාජ්‍යයට සෑහෙන කිට්ටු වෙන්න පුළුවන් එහෙමද මහනිලමේ ඔව් බුද්ධි දැන් තියෙන්නේ කෙලින්ම අපරාධ රාජ්‍යයට ගහන්න විතරයි මහනිලමේ ඔය අපරාධ රාජ්‍යයේ නායකයෙක් නැද්ද නැත්නම් මොකද බුද්ධි නායකයෙක් වගේම මූලස්ථානයකුත් තියෙනවා ඒකනේ බලන්න මහනිලමේ මුන් කොච්චර දියුණු වෙලාද කියලා ඔව් උන් එහෙම තමයි මහනිලමේ අන්දරේ අපරාධ රාජ්‍යයේ ලොක්කා අඳුරනවද දන්නේ නැහැ අඳුරන්නේ නැත්තේ මොකද බුද්ධි ඒ දෙන්නා එකටනේ කාලයක් හිටියේ කවුද මහනිලමේ ඔය අපරාධ රාජ්‍යයේ ලොක්කා කොහෙද මහනිලමේ ඒකේ මූලස්ථානය තියෙන්නේ ලොක්කා ටින්ටින් මූලස්ථානය තියෙන්නේ පළවත්තේ බුද්ධි මම මොණ්ඩරවිල දවසේ මිහොන් තොරතුරු දැන ගැනීමට රටේ රාළ විෂන් TV subscribe කරන්න